Hi guys. ඉතින් කොහමද? ඉතින් අද මං ආවේ ගොඩක් කට්ටිය දන්නේ නැති මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න. ඉතින් කවුරුහරි කෙනෙක් කැමති නම් ලොකු ක්‍රවුඩ් එකක් නැති ඒ වගේම පරිසරයේ සුන්දරත්වය ඉඳ ගන්න පුළුවන් මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදයේ කරුණා කරන්න ඕන නම් මේ මාර්ගය තමයි ඊට යෝග්‍යම. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු මේ මාර්ගයේ තියෙන සුන්දරත්වය. ඉතින් මං කිව්වා වගේ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න තියෙන කෙටිම මාවත තමයි මේ මාර්ගය. ඉතින් මේ මාවතට කියන්නේ අපි සදගල තැන්න පාර කියලා. ඉතින් සදගල තැන්න මාවත පටන් ගන්නේ රාජමලේ වතුයායෙන්. ඉතින් ඔයගොල්ලෝ හැටනල්ට ඇවිල්ලා නල්ලතන්නට යන පාරේ මුල්ගම හන්දියෙන් හැරිලා තමයි සදගල තැන්න මාවතට එන්න තියෙන්නේ. ඉතින් බස් එකකුත් තියෙනවා. බස් එක නම් තියෙන්නේ හවස් 1:00ට. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මුල්ගම හන්දියෙන් බැලලා ත්‍රිවිල් එකේ එන්න පුළුවන්. ත්‍රිවිල් එකේ යනවා නම් රුපියල් 4000ක් විතර ගන්නවා. ඉතින් නමුත් මේ මාර්ගයේ ඇත්තටම ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත හිතාමත් නිස්කලංක පරිසරයකින් යුක්ත මාවත. මේ තමයි අපේ නඩේ කට්ටිය. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ ගමනේ සුන්දරත්වය ඉඳ ගන්න. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේ පේනා වගේ ගමන යන්න තියෙන්නේ සුන්දර වනාන්තරයක් මැද්දෙන්. ඉතින් මේක ඇත්තටම විඳ ගන්න ඕන අත්දැකීමක්. මොකද ස්වභාව සෞන්දර්යයත් ඉඳගෙන අපිට සිරිපා කරුණා කරන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා වගේ මේ වගේ විශාල ගස් බොහොමයක් පිහිටලා තියෙනවා මේ මාවත හරහා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන එකම දේ තමයි අපිට මේ වනාන්තරයට ඇතුල් වීම තහනම් මාවතේ දිගේ යාම පමණයි අපිට කළ හැක්කේ. ඒක අපිට ගමන ආරම්භ කරනකොටම බෝඩ් එක ගහලා තිබ්බා. ඉතින් අපිත් ඒ කරුණු පිළිපැදලා තමයි අපිත් සිරිපා කරුණා කරේ. මෙතනදී තමයි අපිට මුලින්ම ශ්‍රී පාදස්ථානය දිස්සෙන්න පටන් ගත්තේ. ඉතින් ශ්‍රී පාදස්ථානය දිස්සෙනකොට තියෙන මහන්සියත් අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි කොහොමද ශ්‍රී පාදස්ථානයේ උඩට කරුණා කරේ කියලා බලා ගන්න. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ මාවතේ තියෙන තවත් විශේෂ කාරණයක් තමයි මේ මාවතේ අනිත් මාවතවල වගේ පඩිපෙළවල් නැහැ. අපිට යන්න තියෙන ස්වභාවිකව පිටලා තියෙන මාවතක් දිගේ. ඉතින් මට නම් ඇත්තටම පඩිපෙළවල් තියෙන පාරේ යනට වඩා මේ වගේ ස්වභාවික පාරක යනකොට දැනෙන මහන්සිය අඩුයි. මොකද අපිට ස්වභාව සෞන්දර්යයත් හිත ගන්න පුළුවන් හින්දා. ඉතින් ඔයගොල්ලෝ සදගල තැන්න පාර දිගේ යනකොට මතක තියාගන්න කණ්ඩායමක් ඉදිරිය යන්න. මොකද වනසත්තු මේ වනාන්තරයේ ඉන්න නිසා ඔයගොල්ලෝ තනියම යන්න නැතුව කණ්ඩායමක් ඉදිරිය යන්න. විශේෂයෙන් දිව්‍ය වගේ සත්තු මේ වනාන්තරයේ ඉන්න නිසා. සදගල තැන්න පාර දිගේ යනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු තමයි අපි රෑ වෙන කලින් මේ පාර දිගේ යන්න ඕන. මොකද රෑ වෙද්දී මේ පාරේ ලයිට් නැති නිසා. ඉතින් ඔයගොල්ලෝ ගමන ප්ලෑන් කරනකොට රෑ වෙන කලින් වනාන්තරයෙන් එළියට යන විදිහට ටයිම් එක හදා ගන්න ඕන. ඉතින් අපි මෙන්න මේ විදිහට මේ මාවතේ තියෙන සුවිශේෂී ස්ථානයට ළඟා වෙනවා. ඉතින් සදගල තැන්න කියන තැන තමයි මෙතන. ඉතින් මෙතන ගල් තලාවක් එක්ක තනි තලාවක් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට ශ්‍රී පාදස්ථානය තවත් සුන්දර විදියට දැක බලා ගන්න පුළුවන්.
මෙතන අපේ ගමන් මහන්සි නිවා ගන්න සුදුසුම ස්ථානයක් වුණා. ඉතින් අපි පරිසරයට හානියක් නොවන විදිහට අපේ දහවල් ආහාරයත් මෙතනදිම ලබා ගත්තා. ඉතින් පරිසරයේ සුන්දරත්වය විදගෙන ශ්‍රීපාදස්ථානයේ පෙනෙනමානේ අපිට දහවල් ආහාරය ගන්න පුළුවන් වුණා. ඔයගොල්ලන්ට පේනවා මේ වෙනකොට ශ්‍රීපාදස්ථානය සම්පූර්ණයෙන්ම මිදුමින් ආවරණය වෙලා තියෙන්නේ. ඉතින් අපි දහවල් ආහාරය අරගෙන මේ විදිහට නැවතත් වනාන්තරයේ ඇතුළට ගමන් කරා. වනාන්තරයට ඇතුල් වෙනකොටම ඉතින් මාවත චුට්ටක් අමාරු වෙනවා. මොකද දැන් තමයි කන්ද පටන් ගන්න. ඉතින් කඳු ගතිය වැඩි නිසා ටිකක් අමාරුයි. ටික දුරක් යනකොට අපිට මේ විදිහට මවුස්සා කැලේ ජලාශය දිස්සෙනවා. ඉතින් එතන සුන්දර පරිසරයක් අපි විඳ ගන්න අමතක කරේ නැහැ. ඉතින් අපි බලාගෙන හිටපු ස්ථානයට දැන් ළඟා වෙනවා. ඒ තමයි සදකල තැන්න මාවත හැටනල්ල තන්නේ මාර්ගයට සම්බන්ධ වෙන ස්ථානය. අපි ගමන ආරම්භ කරේ උදේ 9යි කාලට වගේ. අපි දැන් මෙතෙන්ට ළඟා වෙනකොට 12:50 විතර ඇති. කියන්නේ ආසන්න වශයෙන් අපි පැය 3:00ක කාලයක් ගත කරලා තියෙනවා මේ ස්ථානයට ළඟා වෙන්න. බලන්න මෙතන කොච්චර සුන්දර දර්ශනයක්ද තියෙන්නේ කියලා. ඉතින් හැමතැනම මිදුමින් වටලා තියෙන. ඔයගොල්ලන්ට පේනවා මෙතන සුදු පාට සාම චෛත්‍යයත් වහගෙන මිදුම ගමන් කරනවා. මේ ගමන් කරනකොට ඉතින් අපිට සුන්දර දියැලිත් මිදුම ඔස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට අපි හැටනල්ල තනිය මාර්ගය ඔස්සේ අපි ඉහළට කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් අපිට සමන් දෙවියන්ගේ පිහිටෙන් උතුම් ශ්‍රී පාදස්ථානය කරුණා කරන්න මෙන්න මේ විදිහට අපිට හැකියාව ලැබුණා.